ෆ්‍රන්ස් කොහමද ඉතින් ඔයගොල්ලන්ව පිළිගන්නවා මැක්සිමම් YouTube channel එකෙන් කියන තවත් Minecraft episode එකක් එක්ක අද episode එකෙන් අපි කරන්න යන්නේ අපේ ගෙදර හදන්න ඕන වෙන ගස් බඩු මුට්ටු ඔක්කොම එකතු කරන්න very nice ඒ වගේම මගේ ඉන්වෙන්ටරි එකේ මෙන්න spruce sapling dark oak sapling ඒවා මොකද තියෙන්නේ කියලා ඔයගොල්ලෝ බලන්න ඇති මං හිතන්නේ මං ගියේ පීයේ ඕවා ක්ලියර් කරා හරි එතකොට ප්‍රශ්නේ තමයි මට තියෙන්නේ මගේ ගේම් එක ක්‍රෑෂ් වුණා එතකොට අර මම මෝඩ් වැඩක් කරලා තින්නේ විලේජ් බ්‍රීඩර්ස් සෑදීම කියලා ඒකේ සේව් ෆයිල් එකට කලින් ෆයිල් එකෙන් තමයි මං ආවේ එතකොට දැන් ඒකත් නෑ මොකුත් නෑ ඉතින් මං කොහොමද ගිහිල්ලා ඩාර්ක් ඕක් ස්ප්‍රූස් එහෙම කපන් ආවා තිබ්බට තඩියකින් කපන් ආවා කියන්න අමතකුණා මම මේකට දාගත්තා ට්‍රී හාරස්ට් මොඩ් එක ඉන්නකො මං ඒකේ මොකද්ද කරන්න කියලා පෙන්නන්න කන්නු වැඩි දෙයක් නැහැ මෙන්න මෙහි පොඩකින් මේ ගහ කපන්න බෑ මේ ඉන්න මෙහෙම මේ ගහ ක්‍රවුච් වෙලා කැපුවාම ගහම වැටෙනවා ඔයගොල්ලන්ටත් මේ මොඩ් එක ඕන නම් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම් එකෙන් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න ඒ වගේම මම මේකට ස්ලීපින් බෑග් මොඩ් එකක් දාන්නද කියලා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳයි හරිද ඕගොල්ලෝ දන්නවද සිතු බෝයි ගේමින් එයා මගේ යාළුවෙක් එයාත් එක්ක අද හවසට වීඩියෝ එකක් වැටෙන්න තිනවා අද හවස හරි හෙට හවස හරි කොහොම හරි මේ ඒක වැටෙනවා anyway එයාව subscribe කරලා එකතු වෙන්න හරි මෙතන ඉන්න ඌ කියන්නේ මට බෑ තමයි හරි anyway මං කියන්නේ ඌ කියන්නේ මට වෝටර් ක්ලච් බෑ කියලා ඒ වුණාට පුළුවන් මම මෙන්න ක්ලච් එක දාලා වෙන්න මේ ක්ලච් එක එමේ හොඳයි මල පොඩ්ඩක් ඩාන්ඩි වුණා ගණන් ගන්න එපා මෙන්න මෙතනින් අපයි boom නිසා තමයි එහෙම ආපෝ මම සතු මරන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් අද එපියෙන් අපි කරන්න යන්නේ ගස් කැපීම මං ඇවිල්ලා මෙන්න මේ විදියට ගස් ටිකක් හිටෙව්වා මේ හරියෙන් තව ගහක් හිටවමු ඩාර්ක් ඕක් නම් 4x4 විතරයි වැවෙන්නේ ස්ප්‍රූස් තනි ගහක් විදිහටත් 4x4 ලොකු ගහක් විදිහටත් වවන්න පුළුවන් තනි ගහට වඩා ස්ප්‍රූස් නම් මේ 4x4 වවන එක ඔයගොල්ලන්ට වාසි මන්නේ මොකෝ වෙන්නේ ටකරන් ටිකක් කනවයි ටකරන් එමි උඹ ටකරන් වලින් හැදුනට උඹට කන්න දෙන්නේ අයන්නේ නැද්ද ෆ්‍රෙන්ඩ්ස් ඌට අන්තිම අයනකල මේ අයියෝ මොකක්ද මන් අර පැත්තේ තිබ්බ මේක ලූට් කරාද කියලාවත් මතක නැහැ මොකද මම මේ ගේම් එක ගහන්න ඉන්නේ මාස දෙකකට පසුවයි බලමු මම ඒක ලූට් කරන්න නේ මොකද ඕකේ ගෝල්ඩ් බ්ලොක් දෙක තියෙනවා කියන්නේ මම ලූට් කරන්නේ නැහැ කළා ඒ වුණාට ගෝල්ඩ් බ්ලොක් දෙක අරන් ගිහිල්ලා නැහැ anyway ගෝල්ඩ් බ්ලොක් දෙක අරන් මෙතන තිබිලා ලාව එකකට වැටුණා මම just in case අවුලන්නේ වව් රිදෙනවා යකෝ
මේගොල්ලොන්ට කියලා වැඩ කරගන්න පුළුවන්. ගස් කපුමු එහෙනම්. අද මම ඒක ආයි හදන්න පොඩ්ඩක් බලන්න ඕනේ ටියුටෝරියල් එක. මම මොකද්ද අපේ ගේ ප්ලෑන් එක වෙනස් කරන්නද? ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ගේ ප්ලෑන් එක වෙනස් කරොත් හැබැයි ඕන් නැති වෙනවා. මං අදට ඕක් ටිකක් කපනවා. මොකද මට චාකෝල් හදන්නත් ඕනි. ඒ වගේ වැඩවලටත් ඕක් ඕන වෙන නිසා ඕක් කපනවා. මේගොල්ලොන්ගෙන් වැඩක් ගන්න පුළුවන් එකේ ස්ලැප්ලින් ඕක් ලොක් එකක් ගන්න ඕනි. එකක් ඊට පස්සේ හිස් අත පොඩ බගට් එක අයින් කරනවා. හිස් අත අරගෙන මෙයාගේ ඇඟුඩ ඔබන් ඉන්නවා. ඊට පස්සේ සෑන්ඩ් එක ගන්නවා. මෙයාට ඕක් ලොග් එක දෙනවා. බ්ලා ඕක් ලොග් එකක්. ඊට පස්සේ තව එකක් හොයාගන්න ඕන. සෑන්ඩ් අතේ තියන් ඉන්න එකක් මේ ඉන්නේ. අඩෝ මේක ගනින්ද? ගනිමු. ගත්තා. දැන් මේගොල්ලෝ කරන උදව්ව තමයි මෙන්න මෙහෙම මං ගහක් කපලා මෙහෙම ආවම එයා ඒ ටික එකතු කරනවා. ඊට පස්සේ අපිට ගෙනත් දෙනවා. දැන් නිදිමතා මට නිදිමත වුණාට මට සරි කතේ උතද විශේෂ වර්ධන මුස්ලිම් දුමගුන් කියලා පොත්තු දෙන්නෙක් කෙනවා. මට පෙනෙනවා. මගෙන් ගුටි කනවා. මම උන්ගෙන් ගින්දර කනවා. ගින්දර මැරෙන්න යන්නේ. හේ අඩෝ බලා ගිනි ගන්නකොට පට්ට ඩේන්ජරස් බා. නාගෙන් තියන්න දුඹේ කාලා කන්න. තව එකක් කන්නේ. ඇපල් ටිකක් තිබ්බනම් අඩි. ඔන්න ඔය ගහ කෙවුවා. මෙන්න මෙහෙම මේ ගහ කෙපුවා. හරිම ලේසි ගස් කපන්න දෙන්න. මේක වැඩ කරන්නේ 26.1 වලට විතරයි. 26.1 වලට විතරයි. 0.2 වලට කොහොමද දන්නේ? යකෝ පටික්මන්ට ගස් හදනවා ඕන වෙලාවට ගස් හැදෙන්නේ. ඔන්න මේ ස්ප්‍රූස් කපක් දෙනවා. මේ මුඩ් එකේ අවුලක් තියෙනවා. මේ ගහේ උඩ ටික කැපෙන්නේ නැති සීන් එකක් තියෙනවා. කලෙක්ට් කරලා දුන්නා. thank you. ඒ වුණාට මට ආයි උඩට යන්නේ නෑ. ඒ ටික හරි. වෝටර් බකට් ක්ලච් එකක් දාගමු. නැත්තම් ඉවර. ඔය දැන් මේ ජෝක් එකට ක්ලච් එක. අයියෝ. මට ක්ලච් පුරුදු වෙන්නත් වෙනවා ඉක්මනටම. නැත්තම් මේක කරන්න බෑ. ස්කිල් එක අඩි ක්ලච් වලට. ප්ලා. ඇපල් තියෙනවා. ඇපල් කීයක් තියෙනවද මං ගාව? 6ක්. ගෝල්ඩ් බ්ලොක් දෙකක් තියෙනවා. මොනවද ඒ දුන්නේ? ඇඳ ගලවගමු. අර ස්ලීපින් බෑග් මොඩ් එකේ මේ රිස්පෝන් පොයින්ට් සෙට් වෙන්නේ මං ඒක දැම්මේ නැත්තේ චීට් එකක් වගේ නිසා. මං ඉස්සරහට බොස්ලා ගොඩාක් ඉන්න මයින්ක්‍රාෆ්ට් සීරීස් එකක් පටන් ගන්නවා. හොඳයි.
දැන් මට පුදුම වැඩක් වෙලා තින්නේ. බඩු දාගන්න ඉඩ නැහැ. එහෙනම් චෙස්ට් හදන්න එනවා. චෙස්ට් හදන්න ලී ඕනේ නෝ ලී හදන්න ඕන. දැන් මරුණාම අයන් 32ක් ඉන්වෙන්ටරේ තියාගෙන ඒ මැදයට 43ක් පෝර් තියාගෙන හරිම සතුටුයි මාට. normal jet එකක් පුළුවන්. මේක පිළිවෙල කරගන්න ඕනේ නැත්නම් පට්ට අදේ තමයි එක දෙන්නවත් අයියා. මේ ඇදිලා මම ඔෆ් ද කැමරා මේ ස්මූත් ස්ටෝන් ටිකක් හදන්න දැම්ම බ්ලාස්ට් ෆර්නියස් එකක් හදාගන්න. බ්ලාස්ට් ෆර්නියස් හරි ඒකත් ගුඩ්. නැත්නම් අයන් මේ ස්මෙල්ට් කරන්න ගියාම එපා මට. චාකෝල් දෙකයි තියෙන්නේ මේකේ. එකයි චාකෝල් හදන්න එන පොටක් අවුලක් නෑ. කපපු බ්ලොක්ස් තියෙනවා ඇති එන්නේ. ඩාර්ක් ඕක් දාමු. ඩාර්ක් ඕක් බ්ලොක්ස් ගොඩක් හම්බෙනවා මට. මදි වුණොත් බයෝම් එකට ගියා. කැපුවා ගෙනාවා. ඒක පුච්ච ගන්න චාගෝල් මේ මෙන්න බලන්න නෝමල් එකේ පුච්චනට වඩා මේකෙන් ස්මෙල්ට් කරද්දි කොච්චර ස්පීඩ්ද කියලා ෆ්‍රෙන්ඩ්ස්. නෝමල් එකට වඩා ස්පීඩ්. මේ විලේජර්ස්ලට එන්න බැරි වෙන හදන්න මොනවද ගන්නේ? පෝක් චොප් වලින් එමරල් එකක් ගන්න මම. පෝක් චොප් හත තිබ්බනම් වටිනවා මුගේ මේක ගන්නට වඩා. එනිවේ එමරල් එකක් ගත්ත පළවෙනි පාර නිසා මේ වර්ල්ඩ් එකේ පොඩකින් බලා උස්සලා තිබ්බොන්නේ නහය ගලවලා අතට දෙනවා දැනගනි. මූසල මුදුමුගුන් කරපොත්තු මල ගණන් වැඩි කරයි දන්නේ. මූක වර්නියස් ඇක්සස් කරන්න පුළුවන්. ක්‍රවුච් එලා බග් එකක් ඕන පොඩියෙක් දන්නවා තමයි ඔක බග් එකක් කියලා. අයියෝ බග් එක. දැන් හරියා බග් එකක් කියලා. බග් එකක් නේ. නේ බග් නිවේ අදපු එකට මොලේ කොලොප්පන් වෙලා කම්ප්ලේන්. මම අද කම්ප්ලේන් එකක් කියවනවා මුජයන් එකට. මේක කරන්න බෑ පට්ට බග් නේ කියන්නේ. ඒක ගේම් එකම බග් වුණාම ඔටෝ සේවින් ක්‍රමයක් හදා ගන්න ඕන. මොකද මම වගේ එකේ කවමදාවත් ගේම් එක සේව් කරන්න පොඩි පොඩි වැඩ ටිකක් තමයි ඉතින් තියෙන්නේ. හෙට උදේ වගේ වෙද්දී හෙට එමේ
ඊයේ අද උදේ තමයි මේක ඇටෙන්නේ. මොකද මේක දාන්නේ මම සෙනසුරාදා රෙකෝඩ් කරන්නේ සිකුරාදා. එතකොට මට මේක එඩිට් කරන්න කාලයක් යන නිසා මේ අරක උදේ වැටෙනවා. අපි දෙන්නත් එක්ක කරන්න හිතන් ඉන්නේ සර්වයිවල් ගයිඩ් එකක් වගේ එකක්. ඒකත් මේ සීඩ් එකේම තමයි. මේ වර්ල්ඩ් එකේ මේ වෙන වර්ල්ඩ් එක. ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න යන්න. මේ වර්ල්ඩ් එකට එයාව ගෙන්න ගන්න ඕනේද කියලා. ඕනනම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අද වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් MaxMMC YouTube channel එක subscribe කරලා අපිත් එක්ක දෙකට මේ එකතු වෙලා ඉන්න. මීළඟ ස්ක්‍රීන් එකේ තවත් වීඩියෝස් බලා ගන්න පුළුවන්.